තලගුණේ විහාරස්ථානය පිටුපසින් ආරම්භ වූ මේ නායෑම විහාරස්ථානය බේරලා ඊට පහලින් තිබුණු ගෙවල් කීපයකටම හානි පමුණුවල තිබුණා. අතීතයේ ඉතා සුන්දර වෙල්යායකටත් සදාහරිත ඝන කැලෑරොදකටත් අතර රමණීයත්වයෙන් අනූන ලෙස තලගුණේ විහාරස්ථානය පිහිටා තිබුණා. මේ අද එහි තත්ත්වය. උඩුදුම්බර මලේදේව ස්වාමින් වහන්සේ වැඩ ඉන්නේ රජරට ප්‍රදේශයේ. ඒ නිසා වඩිගවැව, කටුකැලියාව, කකුල් පැඳි තිගිලිය යන ගම්මාන වලින් ලොරියකට සෑහෙන බඩු ප්‍රමාණයක් අරගෙන උන්වහන්සේ නුවරට වැඩියා. මේ සත්කාරිය සඳහා අපට නිස්සරණ අධ්‍යාසයෙන් ප්‍රවාහන පහසුකම් ලබා දීමට ඉදිරිපත් වුණේ නාවක්කුළුම් ප්‍රදේශයේ ගාමිණී අයියයි නුවන් අයියයි. මේ ඉන්නේ ඒ දෙන්න. හොරෝපතාන වඩිගවැවින් ආ බස් එකත් ලොරියත් අපේ වාහනයත් උඩුතුම්බර තලගුණේ ප්‍රදේශයට ළඟා වෙනකොට සවස 5ට 6ට විතර ඇති. අද මේ අයත් මේ අවදානම් කලාපයේ සිටින බොහෝ පිරිසකුත් අද ඉන්නේ මීට ටික දුරක් ඉදිරියට යන විට තියෙන හංවැල්ල විහාරස්ථානයේත් හංවැල්ල පාසලෙත්. එනිසා පරිත්‍යාගශීලී යම් කෙනෙක් වෙත්නම් ඒ අයට ඒ පරිත්‍යාගයන් රැගෙන යන ලෙස අපි ආරාධනා කරනවා. උන්වහන්සේට මේ සඳහා දායකත්වය දැක්වූ සියලු දෙනාට බොහෝමත්ම පින් සිදු වේවා. මේ අය ඇත්තටම මැරෙන්නේ එයාලගේ හුස්ම හිරවෙච්ච දවසට නෙවෙයි. එයාලව ආදරයෙන් මතක් කරන්න කවුරුත් නෑ කියලා දැනුණු දවසට. මම ඉපදුණු හැදුණු වැඩුණු ගම අවුරුදු 14ක් හිටියේ මේ ගමේ. දින ගාණක් යනකම්ම කිසිම තොරතුරක් තිබුණේ නෑ. ඉතින් අපේ ගමේ ගොඩක් අය ඇවිල්ලා දැන් රාත්‍රී වෙච්ච හින්දා බස් එකේ පිටත් වෙලා ගියා. තවත් පිරිසක් රැඳිලා ඉන්නවා. දැන් මේ වෙනකොට අපි හෙට දවසේ අපේ අංකුමුර ප්‍රදේශයට යන්න තියෙනවා. ඊළඟට අද ගම්පොළ ප්‍රදේශයට කොටසක් ඇරියා. ඊළඟට හෙට දවසේ අපි වලපනේ පැත්ත නේද අපි යන්නේ. අරණායක පැත්තට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගොඩාක් කරදර බාධක මැද තමයි ආවේ. නිසා තමයි රෑ වුණේ අත්තටම. නිසා අපේ නාමුදුරත් මැදිහත් වුණා ලොකු සහයෝගයක් උපකාරයක් දෙන්න.